දන්නවා මේ උදැල්ල පොල් පැලේ ගිරලා මාස කරන්න ඔලක් කාරණා මාව යක්ෂණියක් කරගන්න මොන වදයක්ද මන් දන්නේ මේව පිටිනි කරලා පොල් වල කපන්න පුළුවන් පුදුම වදකාර ජීවිතයක් මේක මල වදේ සෝහයක් මම මේ කුප්පිය හිර වෙලා හිටියා. ඔබ මාව බේලගත්තා. කැමති වරතුනක් ඉල්ලන මැනවි. අම්මෝ මේක හීනයක්ද? කොරිත්තගෙන බලන්න. ඕනේ. මේක හීනයක් නෙමෙයි. ඇලඩින්ගේ පහනේ භූතයා වගේ ඔයත් බලගතු කෙනෙක්ද නේ? ඔව්. පළවෙනි වරේ එල්ලන්න. පොඩක් ඉන්න කල්පනා කරනකම් මට ඕනේ කවුරුත් නැති තැනක හෙක්ටයාර් 500ක්ටත් වඩා ලොකු ඉඩමක්. ඕනේ නම් අපි යන්න. මොකක්ද අප්පා මේ? කාන්තාරයක් වගේනේ. අය මට මේ හුස්ම ගන්නවා. වෙන්නේ කවුරුත් දෙතරක හෙක්ටයාර් 500කට වඩා ලොකු ඉඩමක්ද? එහෙම එකක් කැච්චි පිළිදාලා පෘථුවියෙන් හොයාගන්න බැරි වුණා. ඒකයි මම ඔබ ගාලෝකේ එක්කන් ආවේ. මොකක්? අපි මේ ඉන්නේ අගාර ලෝකෙද? අයියෝ මාව එක්කට ගෙදර ගිහින් දානවා. ඒක දෙවෙනි වරේ විදිහට ඉල්ලන්නේ. ඕ දෙවෙනි වරේ. මට පෘථුවියේ ලස්සන සීතල තැනක හොඳ ගයක් මවල දෙන්නකෝ. අනේ භූත නාම්බෝ ලස්සන සීතල තැනක කිව්වම මහා මුහුද පතුලක මේක මැව්වේ. අනේ දෙයනේ. අවසන් වරේ ඉල්ලන්න. විතරක් අපරාධේ වර දෙකක්ම කෑවනේ. මේක හොඳට කල්පනා කරලා කියන්න ඕනේ. හරි මට අපේ ගේ තියෙන තැනම අහසේ වලාකුළු වල ගෑවෙන මාලිගාවක් හදලා දෙන්න. ඒලං අපි දියෝ. ඇති අන්තම් මොලේ නැති නිල් භූතයා හරියට වැඩක් කළා. තෑන්ක්ස් ආ. තට්ටු කීයද මේකේ? තනි තට්ටුවයි. විහිළු නැතුව කියන්නනේ. ඔයා මාලිකාව විල්ලුවේ ඔයා ගේ තියෙන තැන වහල ගෑවෙන්නනේ. ඉතින් මේක ආසෙ පාවෙන මාලිගාවක්. කොහොමද මං කොහොමද මීමු දැන් පහලට බහින්නේ? මාව ගෙදර ගිහින් දානවා. සමා වෙන්න වර තුන ඉවරයි. එහෙනම් මං ගියා. ඒ භූත ගාවයෝ සුළුක වැඩ කරන්න එපා.